අලුත් වැඩක් කරන්න ලෑස්තිලා ඉන්නේ ටැංකි කීපයක් සෙටප් කරන්න තියෙනවා අලුතෙන් මාළු කීපයක් අරන් ඉන්න 2026ට ඔයාලට අරන් තියෙන වීඩියෝ කීපයකට ටැංකි වගේ ලෑස්ති කරන්න තමයි අරන් ඉන්න තියෙන්නේ. ඉතින් මම හිතුවා ෆස්ට් එක්ස්පීරියන්ස් එකේ ඉඳන් ඔයාලත් එක්ක වැඩ ෂෙයා කරගන්න මේ ටැංකිය ස්ටිකර් කරන තැන ඉඳන් මේක එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න වෙන්නේ ගොඩක් දුරට ටැංකි දෙක අලවන එක තමයි ගොඩක් දුරට බලන්න වෙන්නේ. මේ ටැංකිය අලවන එකේ පොඩි වෙනස් විශේෂයක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපි ටැංකියක බෑග්ග්‍රවුන්ඩ් එක ගන්නකොට එක්ක හතර පැත්තක් ගන්නවා එකම කලයකින්. නැත්නම් තුන් පැත්ත එකම කලයකින් ගහලා බොටම් එක වෙන කලයකින් ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ටැංකියක් අලවගන්නේ. හැබැයි මේකෙදි එක ටැංකියක් මම අලවන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ ඇයි කියලා වීඩියෝ එක නතර වාරේ ටැංකිය අලවන ගත්තාම මම ඔයාලට කියන්නම්. බලන් ඉන්නේ නම් මම මොන කලර්ස්ද දාන්නේ ටැංකි වලට සහ ටැංකි සයිස් මොනවද කියලා. ඉස්සෙල්ලා මේකට ඕනි කරන වීදුරු ටික නෙමෙයි ස්ටිකර් ටික කපාගෙන ඉන්න. කරපු මොඩලයක් ඔයාලට මම කියනවා මේ වැඩි අසාර්ථක වුණොත් කියන්නේ මේ මම කරපු මොඩලෙ හින්දා කලින් අරාපු ස්ටිකරයක් මම රෝල් කරේ නෑ නමලා තිබ්බා. මේකෙන් පොඩි නෙවුම් පාරක් හදලා තියෙනවා මේ මේක ඉතින් අවුලක් නැහැ. සමහරට බබල් සිටින්න පුළුවන්. බබල් සිටින්න තියෙන අතරම කයින් කරලා දෙන්න අලවන ස්ටිකරයක් රෝල් කරද්දී පසු ප්‍රොජෙක්ට් එකක් තියද්දී කවදාවත් නමන්න එපා රෝල් කරලා තියාගන්න නැත්නම් මේ වගේ ප්‍රශ්න එනවා.
වල වැඩේ කරගෙන යද්දි මේ කස්ටමර් කෙනෙක් ආපු ඉඳ වැඩේ මතර වැඩි නැත්තුවා. ඊට පස්සේ ඇවිල්ලා බලද්දි මම අර කලින් කිව්ව කේස් එක වෙලා තිබ්බා. මේ ස්ටිකර් වල මෙහෙම ඇඩ්ජස්ට් නැමිලා තිබ්බොත් මෙන්න මේ ආකාරයට ඉතින් ගම්පාර මේ යා බබල් එකක් හිටිනවා ඒක ආවා ගන්න බෑ. ඉතින් ගිහලා අලුතෙන් ස්ටිකර් ටික අරගෙන ආවා. දැන් ඩබල් එකේ අලව ගමු. තව ටැංකියක් තියෙනවා අලව ගන්න. මේක ඉවරෙච්ච ගමන් ටැංකි දෙක අලව ගන්න අතරේ මං කියන්නම් මේ ඊයක් දෙන්නම් මේකට කවුද ගේන්නේ කියලා. මේ ස්ටිකර් අලවද්දි මම හිතනවා මේව නම් දන්නවා ඉතින් මේවට සරල සිද්ධාන්ත මේ හැමතිස්සෙම try කරන්න ගොඩක් කට්ටිය try කරනවා රින්සෝ වගේ දේවල් දාලා ස්ටිකර් අලවන්න try කරනවා හැබැයි මම recommend කරනවා මේක try කරන්න shampoo වගේ දෙයක් දාලා එතකොට හොඳට glass එක මත මේ ස්ටිකර් එකේ තියෙන surface එක ලිස්සලා යනවා සහ එයා මේක හොඳට ස්කූචි කරගත්තට පස්සේ අපි ස්කූචි කරනවා කියලා කියන්නේ එයා බෝල්ස් යන මයික් කරනකොට පෙන්නන්නම් මේ කාඩ් එක කරන් glass එක ස්ටෙප් කරලා එයා බෝල්ස් යව ගන්නවා එහෙම හරියට ස්කූච් කරගත්තට පස්සේ මේ නීට් එකට මේක ඇලවිලා යනවා ෂැම්පූ එක තියෙනකොට. නැත්නම් වෙන්නේ රින්ස් එක දැම්මට පස්සේ මේ සමහර වෙලාවට එජ් එක රින්ස් වල තියෙන කැටයක් හරි හිටියොත් එහෙම එතනින් ස්ටිකරේ ඩැමේජ් වෙන්න බලන්න. ආයෙ එජ් එක ලැබෙනවත් අඩුයි රින්ස් කරලා අලවද්දි. හරිනම් මේ කලවන්නට හරි විදිහට අලවනවා නම් ටැංකිය අනිත් පැත්තට පෙළ ගන්න ඕනේ. හැබැයි මේක අඩි දෙකේ ටැංකියක් තියෙන එච්චර ඕනේ නැහැ. මම ඒකින්ද මේ වරම හැලිමට තියා ගන්නවා. ඒ තියාගන්න එක බය වෙන්න එපා. ඔයාලට දෙතුන් පාර වැටුණා කියලා මේ ගලවලා හයි කරන්න බය වෙන්න එපා. මොකද අර ෂැම්පූ භාවිත කරන නිසා මේක ඔයාලට ඕනියක් කැමතියක් අවස්ථාවක් එහෙම ගලවලා තියාගන්න පුළුවන් වායිස් පුචි කරනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ ෂැම්පූ පාවිච්චි කරන එකෙන්. හරි. දැන් මේකේ ඔයාලට පේනවද දන්නේ අර කලින් තිබ්බ එකේ තිබ්බ මේ යා බබල්ස් ගතිය මේක නැහැ. සෑහෙන දුරට මේ රිකවර් මේ පස්සේ මග ඇරලා තියෙනවා. ඒක දෙකකින් කරගන්න තව ටිකක්. වැඩේ කරද්දී ඇත්තටම මතක් කරන්නේ ආදරෙන් මේ අපි SMS fish tanks වලදී ශනුක මල්ලි එයා තමයි මට හැමතිස්සෙම මේ ටැංක් වල ස්පොන්සර් කරන්නේ. මල්ලි මට ටැංකියක් ඕනි කියලා කියන විතර වෙනවා. ඒ සයිස් එකෙන් පස්සේ කියලා අහනවා. ඕඩ එකක් බාර දෙන්න දෙයක් නෑ අනිත් පැත්තට ටැංකිය විතර. මට හොඳ සර්විස් එකක් දෙනවා. ඇත්තටම යාට thank you. මේ ඔයාලට හොඳ quality එකකට ඉක්මනට ඔයාලට ටැංක හදා ගන්න ඕන නම් මම recommend කරනවා අපි ශනුක මල්ලිව description එකේ මම එයාගේ නම්බරයක් දාලා තියන්නම්.
එන්නම් ඔයාලට මම පැහැදිලිව පේනවද දන්නේ නැහැ පොඩි ආලෝකයේ අඩු තත්ත්වයක් එනවා අපිට වැඩේ කරා අයියා තව ටැංකියක් ගෙනල්ලා තියෙනවා මේ ටැංකිය සයිස් එක අඩියයි අඩිය මේකට මම අලවන්නේ සම්පූර්ණ සුදු උන දැන් මම ඔයාලට කියන්නම් මේ ටැංකියේ කලර්ස් දෙක හොරගන්න හේතුව මේ ටැංකි දෙකේම පොඩි බයෝටොප් සෙටප් එකක් තමයි ගහන්න හිතන් ඉන්නේ හෙට සෙටප් එක ගහන්නේ හෙට මොකද ඒකට තව ලයිට්ස් ගේන්න ඕනි ඇතුලේ වයරින් වැඩ කීපයක් කරන්න තියෙනවා ඒ දේවල් එක්ක ඒව හෙට දවස් තමයි ඉතින් ඒ ටික කරගන්න වෙන්නේ ඒ කියන්නේ හෙට දවසේ නටන්න වෙනවා මේ මේකට දාන මාළුව මම ඔයාලට කියන්න නැතුව ඉන්නවා අයිඩියා එකක් දෙන්නම් මේකේ වතුර මන් ටැනින් කරනවා බයෝටොප් එකක් තමයි හදන්නේ ඒ කියන්නේ නැචරල් පරිසරයක් තමයි මේ අඩි දෙක ටැංකිය ඇතුලේ හදන්නේ මේකෙත් නැචරල් පරිසරයක් තමයි හදන්නේ වතුර ටැනින් කර ගැනීම ලක් කරනවා පුළුවන් නම් අනුමාන කරන්න මේ ටැංකි දෙකට දාන මාළු වර්ග දෙක මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් මේ ටැංකි දෙකට දාන මාළු වර්ග දෙක මොනවද කියලා කලුවර වැටෙනවා සෙට් එක කන්න දෙන්න තියෙන අද වෙලාව ගන්න නැතුව අපි එන මේ වැඩේ ඉවරයක් කරලා දාමු ඒක සුළු ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා මේ ටැංකිය නරවන සුදු පටි ස්ටිකර් මම කොහෙන්ද ගන්නෙ කියලා. මම ඉන්නේ හෝමගම. එතකොට මම මේ ටැංකිය වලට අලවල මම ස්ටිකර් ගන්නෙ විජේරාම හන්දියෙන් තමයි දැන් වල ලොකේෂන් වයිස් කියනවා නම් පරණ නෝත් වෙස්ට් එක තිබ්බද නවල ගන්නවත් නැහැ. විජේරාම කැම්පස් එකට කලින් හෝල්ට් එක හෝමගම පැත්තෙන් මුගේ උඩ පැත්තට යද්දි විජේරාමේ ජයවර්ධන කැම්පස් එකට කලින් හෝල්ට් එක අන්න එතන ෂෙඩ් එකට කලින් තියෙනවා පාරේ වම් අත පැත්තේ මාළු ටැංක් කඩයක් ඒක එළියට වෙන්නේ නිකන් වීදුරු බඩයක් වගේ වෙන්නේ අන්න එතනින් තමයි මම මේ ස්ටිකර්ස් මගේ ටැංක් වලට ඕනේ හැම ස්ටිකරයක් මම මිලදී ගන්න එතනින් තමයි ගානක් සෑහෙන සාධාරණයි මේ මයි ටැංක් වලින් මාර්ග අඩියක් මිලදී ගන්න මුදලට මට ඉතින් මාර්ග අඩි දෙකක් තුනක් විතර මිලදී ගන්න පුළුවන් තරමට ගානක් හරි සාධාරණයි ඒත් එක්කම මේ තව කට්ටිය මම අහලා තිබ්බ ප්‍රශ්නයක් තියෙනවා මේ සුදු පාට ස්ටිකරේ. මේ සුදු පාට ස්ටිකරේ එළියෙන් කුණු ගෑවුනොත් මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ එළියේ සර්ෆේස් එකේ කුණු ගෑවුනොත් මොකද කරන්නේ කියලා. හරිම ලේසි මහ ලොකුවට නටන්න දෙයක් නැහැ. මේ මැටීරියල් එක අපිට වොෂ් කරලා හොදලා අයින් කරන්න පුළුවන්. නිකන් මේ රෙඩි කෑල්ල එකකින් වොෂ් කළා නම් මේක හොඳට කුණු ටික අයින් වෙලා යනවා. මැටීරියල් එක සෑහෙන හොඳයි.
අන්න එහෙම තමයි ටැංකි දෙකේ වැඩි වෙන්නේ. අපිට පේනවාද මෙතන තියෙන අඩි දෙකේ ටැංකියක්. මෙතන තියෙන අඩි ටැංකියක්. අද දවසට මේක වැඩි කරයි. දැන් හොඳටම කළු වලලා තියෙන 6 මාර්ක් විතර ඇති වෙලාව සෙට් එක ගන්න දෙන්නත් ඕනි. කට්ටිය සමහර කට්ටියදී ඒගොල්ලන්ට ඇතුළට දා ගන්නත් ඕනි. මේ දේවල් ටික කරා ගන්න ඕනේ. ඒ හින්දා අද දවසට වැඩ නවත්තනවා. මේ ටැංකිය හොල්ලන්න මේ ටැංකිය මෙතනමයි තියෙන්නේ. මේ ගහපු කළු ස්ටිකරේ වටේ ගහපු එක මේක ඇත්තටම කැතයි කියලා මාත් දන්නවා. මේක අයින් කරනවා. මේක දැන්ට ගහලා තියෙන මේ ස්ටිකරේ පොඩ්ඩක් හයි වෙලා හිටිනකම් විතරයි මේක ගහලා තියෙන්නේ. හෙට දවසේ මේක ගලවලා සම්පූර්ණ අයින් කරලා ඔරිජිනල් ස්ටිකරේ මේක රැඳින්න දෙනවා. ඕනේ මේක සම්පූර්ණ සුදු ටැංකියක් කරනවා. මේක සම්පූර්ණ කළු ටැංකියක්. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ටේප් එක සුදු එක හොයාගන්න පුළුවන් වුණොත් වටේ සුදු ටේප් එක ගහලා දානවා. එහෙමයි මේක වැඩ ටික තියෙන්නේ. ඕකේ එහෙනම් වීඩියෝ එක මෙතන නවත්තනවා. තව කතා කරන්න වෙලාවක් නැහැ. මම හිතන්නේ මගේ ටයිම් පාස් අතන්දේ මෙතන නවත්තනවා අදට. එහෙනම් ඒත් එක්කම කියන්න ඕනේ පුළුවන් නම් ගෙස් කරන්න මේ ටැංකි දෙකට වෙන වෙනම මම දාන් ඉන්න මාළු වරයිටිස් කවුද කියන එක සම්බන්ධයෙන් ආයිඩියා තියෙනවා නම් ගෙස් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඔයාලා දෙන උත්තරෙත් එක්ක මේ වීඩියෝ පොඩක් ඇද වෙලා තියෙන ගණන් ගන්න ඒවා ළමයි ට්‍රයිපෝඩ් එකේ මේ පැත්ත බහලා මම දැන් දෙන්නේ. පුළුවන් නම් ගෙස් කරන්න කවුද මේ ටැංකි දෙකට වෙන වෙනම දාන මාළු වර්ග කියලා. හෙට දවසේ මේක ටැංකි දෙක සෙටප් කරනවා. සෙටප් කරනවා කියන්නේ මේකට ප්ලාන්ට්ස් දාන්න නැහැ. මොකද වතුර මම අර කලින් කිව්ව විදිහට ටැන් කර ගැනීම ලක් කරන්න ඕනේ වතුර ටික. ගෙන්දා ස්වභාවික පරිසරයක් ඇතුලේ හදන්නයි try කරන්නේ. ප්ලාන්ට්ස් නැතුව ප්ලාන්ට්ස් දානවා නම් සමහර රම්පේ පැලයක් වගේ දෙයක් දාගනි. මුල පා වෙන්නේ ඊට වඩා දෙයක් දාන්න එක පොත්ස් පැලයක් වගේ දෙයක් දාගනි. ගොඩක් වෙලාවට ඩ්‍රිෆ්ට් වුඩ්ස් කබොක්ගල් සහ මේ අර ඩ්‍රිෆ්ට් වුඩ් උඩ හැදෙන්නේ කොළ පාට පොඩි තනකොලේ අන්න ඒ වගේ විතරක් පාවිච්චි කරලා මේක ගොඩක් වෙලාවට සෙටප් කරගනි. තාම හිතලා නැහැ. අද රාත්‍රියට තමයි සෙටප් ideas බලලා හෙට දවසේ කරන් ඉන්නම්. ඒක වීඩියෝ කාලට ඊළඟ දවසේ බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් වීඩියෝ මෙතන නවත්වනවා. හැමෝටම ජය වේවා.